Yeah, please. මිලාන් අද දවස කොහොමද? අද දවස ගත්තොත් අතරම අපි හොඳට බෝල් කරා කියන්න පුළුවන්. මොකද අපි ඊයේ අතරම හොඳ විකට් එකක්. ඉතින් අපි ඊයේ අපේ අතින් වෙච්ච මිස්ටේක්ස් ඉල බලලා මමයි අසිත එයාගේ ෆාස්ට් බෝලින් කෝච් කතා කරලා අපි අපේ පැත්තෙන් ෆාස්ට් බෝලර්ස්ලාගෙන් ගාල්ලේ මේ තනතුරු දෙන්න පුළුවන් උපරිම සපෝට් එක අපිට දෙන්න. අපි ඊයේ ආපහු ප්ලෑන් කරගත්තා. අපේ මොනවද උන අඩුපාඩු තව පොඩ්ඩක් අපි මොනවද කරන්න ඕනේ වැඩිපුර ඒ ටික ඉතින් අපි හොඳට කරා. ඇත්තටම අද දවස ගැන ඉතාමත් සතුටුයි. අපි හොඳට මම හිතන්නේ හැම පැත්තෙම ස්පින් එක පේස් එක එක කාල සීමාවල් දෙවිලා අපි හොඳට කරලා. ඉතින් ඒක හොඳ දෙයක් අද දවසේ. Yeah. Milan, the ball was reversing in the late afternoon. No, actually, it's not the reverse. It's a basic, as a like new ball. It's not the reverse. Yeah. Sorry. මිලාන් අද දැන් කැරබලන දැන් තන්තුවේකෝ දැන් දවස් මේ අපිට බැට් කරන්න ඉස්සරහට කොහොමද දැන් ඒ පරිಸ್ಥಿತಿවල ඉන්නේ දැන් අපිට පිටකරුවන්ට වාසනාවටපත් කියලා නැත්නම් පොලස්ලට වාසි ඇත්තටම විකට් එක බැලුවොත් පිටිකරුවන්ට හොඳ විකට් එකක්. ඉතින් දවස් දෙවෙනි දවසේ කියලා නෑ. ඒක අදටත් බැට්ස්මන්ලට බැට් කරන හොඳ විකට් එකක්. ඉතින් ඒක වෙනස් වුණේ නෑ. ඊයේ අද දෙකේම පිටිකරුවන්ට හොඳ තනිතුරක් වුණේ. Milan, Bangladesh made two good partnership throughout the innings. What went wrong? What do you think? I think nothing went wrong, but they batted really well, and the wicket was very good for batters as well. And I think we bowled really well in the faces, and also we plan to reduce our economy under 3, and we could do it today. So and all the spinners as well. Do you think that in the third, fourth, and fifth day the bowlers will be getting the advantage? I think maybe a chance for the bowlers, but it's not sure because this is a different wicket that we played before. I think this wicket is better for the batsman. Yeah. Yeah. මිලාන් මේ අද උදේ තරගය පටන් ගත්ත වෙලාවේ අසිත පොලි ගත්තා අරගෙන යා තාම මොඩින් පන්දේ වුණා. ඊට පස්සේ යා විකට් එකක් ගත්තා. පස්සේ ඕවර් 5කින් යාගේ අද උදේ ස්පෙල් එකේ ගියුනේ ඕවර් 5යි මේ නෝස් එකයි 14යි විකට් එකයි හැටියට. ඕවර් 5කින් පස්සේ කපාට යාගේ ස්පෙල් එක නතර වෙනවා. ඒ කියන්නේ නුනේ. දැන් අපි ඇත්තටම බැලුවොත් අපි ඊ දවසත් බෝල් කරලා තිබ්බේ. එතකොට ෆාස්ට් බෝලර්ස්ලා අසිතවමත් බෝල් කරලා තිබ්බා. ඉතින් අපි බලන්න හැම වෙලෙම අපේ සලස්න වෙන්නේ පොඩි ස්පෙල්ස් එකකට තමයි ෆාස්ට් බෝලර්ස්ලාගෙන් වෙන්න ඕන සපෝට් එක ස්පිනර්ස්ලට අපි අරන් දෙන්නේ. එහෙම නැත්නම් අපි බෝලින් යුනිට් එකක් හැටියට අපි බලන්නේ කවුරුත් මහන්සි නොවි පුළුවන් වෙලාවට කැප්ටන් බලන්නේ අපිව රෙස් කරවලා ඕවර්ස් 3යිද ස්පෙල් එක 4යිද ෂෝට් ස්පෙල් ඇවිල්ලා අපිට ඒ අවශ්‍ය රෙස්ට් එකක් දීලා ඒ අවශ්‍ය ටීම් එකට අවශ්‍ය දේ කරගන්න තමයි දැන් එයා කැප්ටන් බලන්නෙත් බෝලර්ස්ලා බලන්නෙත්. කියන්නේ අපේ කෝචින් ඩිපාර්ට්මන්ට් එකමත් ඒක අපි කතා කරන්නේ. මොකද ඕවර්ස් 5ක් දානවා කියන්නේ එක දිගට ලේසි නෑ. කොච්චර දැන් අනික ගාල්ලේ මේ වගේ අපිට මේ විකට් එකත් එක්ක බලපුවම ෆාස්ට් බෝලර් කෙනෙක්ට ඇවිල්ලා ඕවර්ස් 5ක් දානවා කියන්නේ හොඳයි. එක දිගට ඕවර්ස් 5ක් දාලා විකට් එකක් අරන් ලකුණු 14කට ඒ කියන්නේ ලකුණු 3කට අඩුවෙන් රන් රේට් එක තියනවා කියන්නේ හොඳයි. ඉතින් එයාට තව ටිකක් බ්‍රේක් එකක් දුන්නාට පස්සේ එයාට ටිකක් ෆ්‍රෙෂ් වෙලා ආපහු ඊළඟ ස්පෙල් එකට හොඳට එන්න පුළුවන්. ඒකට තමයි ඕවර්ස් 5ක් දාලා නැත්නම් ඕවර්ස් 3ක් හෝ 4ක් දාලා නවත්තලා ආපහු ගේන්නේ. chances දෙකක් මිස්සුනා විශේෂ මුදේවලුයි ලකුණු සංඛ්‍යාවට කොච්චර වෙනසක් වුණාද? මම හිතන්නේ ඒක බලපෑමක් වෙනවා. ඇත්තටම ඒවට අපි ඒක රිකවර් කරා බෝලර්ස්ලාගේ පැත්තෙන් අන්තිම වෙද්දී දවසේ අන්තිම විදියට. මොකද ඒ කට්ටිය හොඳට බැට් කරා. ඒ දෙන්න හොඳට සෙට්ලා එද්දී chances අඩුයි ගියා. ඒ කට්ටියගේ අර කියපු chance එක දෙක අපි අල්ලගත්තාම තව ටිකක් මීට වඩා ලකුණු පොඩ්ඩක් අඩුවෙන් තියන්න තිබ්බා. ඒත් මම හිතන්නේ බෝලර්ස්ලා ඒ පුළුවන් සපෝට් එක උපරිම දීලා අන්තිම වෙනකොට දවසේ අන්තිම වෙනකොට වාසිය අපේ පැත්තට ගත්තා කියලා මම හිතනවා. මිලාන් මේ දැන් ඉස්සරහට බැට් කරන්න ඉන්නේ දැන් කොහොමද අපි පිටිකරුවන් වාන්තන විදියට අපිට බංගලදේශ බැට් කරපු විදියට අපිටත් ඒ වගේ ලකුණු දා ගන්න පුළුවන් විදිහට ඉතුරු දවස් තුනේ
ඔව් අනිවාර්යයෙන්ම හොඳ විකට් එකක්. ඉතින් අපේ බැට්ස්මන්ලා ඉන්නවා. ඒක අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් හොඳ විකට් එකක් තියෙන. ඉතින් අපේ බැට්ස්මන්ලාත් බලන් ඉන්නේ ලකුණු ගහන්න. ඒක ඇත්තටම හොඳ විකට් එකක් වෙයි ඔක්කොම බැට්ස්මන්ලාට. Okay, last question. Even antiම හදියේ ලංකා ප්‍රභාත් ප්‍රකාශී කරියු දෙන්න මෙහා පැත්තෙන් ලෙග් ස්ටම්ප් එකේ ඇටැක් කරා. නමුත් ඒගොල්ලන් එහෙම කරද්දි ලකුණු ගියා. අනිත් පැත්තෙන් අසිතයි වයි දෙන්න විකට් බෝල් කරා. මේ වෙලාවේ කණ්ඩායමේ උපක්‍රමය උනේ මොකක්ද? ඇත්තටම ස්පින් එකට අපේ අද ඊයේ විකට් එකේ ලොකු සපෝට් එකක් තිබ්බේ නැහැ. ඉතින් බෝලේ කැපුණෙත් නැහැ. බැට්ස්මන්ලා ලේසි වුණා. ඒ කියන්නේ තවටේ රන්ස් අඩු කරන්න තමයි අපි මේ ප්ලෑන් එකට ගියේ. කොහොමත් ඉතින් වයිඩ් එකක් දෙයක් යනවා. අපි මේ පැත්තේ ප්ලෑන් එකක් හදාන් බෝල් කරනකොට ලකුණු ටිකක් යනවා. හැබැයි වැඩිපුර ඒ අපේ ඉලක්කය වෙන්නේ වෙලාවේදී ස්පින් එකේ පැත්තෙන් ලකුණු අඩු කරනවා. මොකද පේස් එක ෆාස්ට් බෝල්ස් හොඳට දානකොට අනිත් පැත්තෙන් අපි ලකුණු ඉර කරන්න ඕනේ. ඒකෙන් තමයි ස්පින් එක ඇවිල්ලා ඒක ෆීල්ඩ් එකක් හදාන ඒකට බෝල් කරන්නේ. Okay, one more. Last. I'll take one more question. Okay. So after end of the second day, what do you think? Which team is on the driving seat? It's not easy. So I think the both teams did well today. Do you really think that both teams, Bangladesh is on? Yeah, they batted really well also, and I think we also bowled really well.